ගොඩාක් රිෆ්ලෙක්ට් කරා ඇයි මම මේක පටන් ගත්තේ සහ මම මේක තව දිගටම කන්ටිනියු කරන් යනවාද මොකද දැන් මම යන්නේ අලුත් චැප්ටර් එකකට මගේ ජීවිතේ මගේ බැචලර් තීසිස් එක ඉවරයි එතකොට මගේ ඩිග්‍රී එක අවුරුදු 4ක ඉවරයි එතකොට මම ඊළඟට යන චැප්ටර් එකේ මේක තවත් රිලෙවන්ට් සහ මම මේක කන්ටිනියු කරන්න ඕනේද කියලා මම ගොඩාක් පාරක් හිතුවා and the answer is yes. Hello guys, welcome back to my YouTube channel. මම ජයනේ මම ශ්‍රී ලංකන් ගර්ල් කෙනෙක් ජර්මනි ඉන්න ඉතින් මම මේ channel එක ඩෙඩිකේට් කරලා තියෙන ස්පෙෂලි ගර්ල්ස් ලට ඔයාලට on topics self improvement ජර්මනි ජීවත් වෙන ඕන tips and tricks සහ මේ වගේ දේවල් මම කතා කරනවා හැබැයි මම මේ channel එකේ හිටපු කෙනෙක් නම් already ඔයාලා දන්නවා මම මාස 3කට පස්සේ මම ආයේ වීඩියෝ එකක් ගේන්නේ YouTube channel එක පටන් ගත්තත් හරි මම every week almost වීඩියෝ එකක් ගෙනාවා නමුත් මට bachelor thesis එකත් එක්කයි සහ ලංකාවට ගිය trip එකයි හැමදේමත් එක්ක මගේ busy වුණා හින්දා මට බැරි වුණා වීඩියෝ එකක් ගේන්න. නමුත් මම දැන් ඒ හැමදේම කම්ප්ලීට් කරලා තියෙන්නේ. මේ මාස 3 ඇතුළත මම ගොඩාක් දේවල් මගේ ජීවිතය ගැන ලෝකය ගැන ගොඩාක් දේවල් මම ඇත්තටම ටයිම් ගත්තා රිෆ්ලෙක්ට් කරන්න හැමදේම මොනවද මට ඕන කරන්නේ කොහොමද හැමදේම වෙනස් වෙලා තියෙන්නේ. even මේ පාර ගියපු ශ්‍රී ලංකන් ට්‍රිප් එක මම ගොඩාක් හිතන දේවල් වෙනස් වෙන්න පටන් ගත්තා. ඉතින් ඒ හැමදේම ගැනම මට පුළුවන් මම හැමදේම කියනවා මේ channel එකේ. ඉතින් අපි පටන් ගමු. මට මාස 3ක් ගේන්න බැලුවා YouTube videos. එතකොට මටත් මම guilty හිතුණා videos මම ගේන්න නැති වෙන්නේ ඇයි සහ මම deep motivate වෙන්න ගත්තා ඔක්කොනේ නෑ ඒක ගොඩාක් time යන ගොඩාක් time consume වෙන දෙයක් නමුත් මම again reflect කරලා බලුවා එතනම ඇයි මම YouTube channel එක පටන් ගත්තේ කියලා ඒකට ප්‍රධාන හේතුවක් තමයි පහළට අපි grow up වෙන්න ඉඩ තියෙනවා අපි not good enough හැම වෙලේම not pretty enough not confident enough not enough කියන එක ගොඩාක් අපිට ඇහෙනවානේ මම දැක්ක ලොකු අඩුපාඩුවක් අපේ සමාජයේ ඉතින් මට පුළුවන් නම් එක්කෙනෙක්ගේ හරි එහෙම තමන් ගැන හිතන එක වෙනස් කරන්න ඒක තමයි මගේ ලොකුම එක හේතුවක් අපිට කියලා තියෙනවා අපි ලස්සන මදි මොනවා හරි අපේ දේවල් අඩුපාඩුයි මොනවා හරි කියලා නමුත් එහෙම හිතන කෙනෙක්ගේ එක්කෙනෙක්ගේ හරි මට හිත හදන්න පුළුවන් නම් එහෙම නෙමෙයි ඔයාගේ නෙමෙයි අඩුපාඩුව ඒක දැකපු කෙනාගේ එහෙම දකින කෙනාගේ ඔයා දිහා බලන කෙනාගේ අඩුපාඩුව කියලා මට ඔයාලට කියන්න පුළුවන් නම් සහ ඒක ඔයාගේ අදහස වෙනස් කරන්න පුළුවන් නම් මට ඒක ලැබෙන ලොකුම සතුටක් ඉතින් ඒක තමයි පළවෙනි හේතුව ඇයි මම පටන් ගත්තේ එහෙම මොකද මට වෙනස් කරන්න ඕනේ ස්පෙෂලි ගර්ල්ස් ලගේ මම මේ කතා කරන්නේ ගර්ල්ස් ලගේ ස්පෙෂලි මගෙන් කමෙන්ට් දෙක තුනක් කාලා ආලා තිනවා මේක මම බොයි කෙනෙක් බැලුවට කමක් නැද්ද කියලා of course මේකේ මම ස්පෙෂලි ඩෙඩිකේට් කරන ගර්ල්ස් ලට උනාට of course මේකට ගොඩක් රිලේට් කරන්නත් පුළුවන් බොයිස් ලටත් නේ දෙවෙනි එක තමයි මම දැක්ක ගොඩක් අපි දැන් හිතන්න සක්සස් කියන එක ගත්තොත් ඒක එක කට්ටි බලන්න එක විදිහටනේ නමුත් දැන් හිතන්න ඒක අර සමාජයේ හිතන විදිහට සක්සස් කියලා ගත්තොත් එයාලගෙන් අපිට හිතනවා එයාලගෙන් තමයි අපි ඇඩ්වයිස් ගන්න ඕනේ කියලානේ නමුත් එයාලා යන පාත් එකයි අපි යන පාත් එකයි මේ ෆිසිකලි මෙන්ටලි අතොර අපි එයාලට වඩා බයොලොජිකලි වෙනස් නේද එතකොට සමාජයේ එක්ස්පෙක්ටේෂන්ස් වෙනස් එක අපිට කම්පෙයාර් කරන්න අමාරුයි ඒ කියන්නේ for example පුද්ගලෙක් ඉන්නවා එයා උදේ 4ට නැගිටිනවා හැමදාම එයාගේ ජීවිතේ එහෙම වෙලා තමයි සක්සස් වෙන්නේ කියලා සමහරවිට ඔයාලට ඒක කරන්න බැරි වෙන්න ඉඩ තියෙනවා එතකොට ඔයා ඩිමෝටිවේට් වෙනවා අයියෝ මම අද 4ට නැගිටින්නේ නැහැ නේ කියලා අර මම කියතේ අර පොඩි දේවල් එතකොට අපි බලන්න ඕනේ අපිට කාගෙන්ද ඇඩ්වයිසස් ගන්න ඕනේ කියලා අපේ මෙන්ස්ට්රුවල් සයිකල් එකත් එක්ක අපිට සමහරවිට වීක් දැනෙනවා අපිට එක ඉමෝෂන්ස් ගොඩාක් ඇති වෙනවා පාත යනවා උඩ යනවා මෙම හෝමෝනල් චේන්ජ් එකත් එක්ක එතකොට අපිට බෑ ඒ හැම දවසම එක විදිහටම එනර්ජි ලෙවල් එක දෙන්නනේ කියන්න ඉඩ තියෙනවා ඉමෝෂන්ස් ගැන හිතන්න එපා ඔයාගේ ගමන යන්න ඩෝන්ට් කෙයා යන්න ඔයාගේ ගමන තනියම ගගා කියන්න ඉඩ තියෙනවානේ අපිට නේ මොටිවේට් කරන අය එතකොට එහෙම කරන්න බෑ සමහරවිට අපිට මොකද අපි ඉන්නේ ගොඩක් වෙලා ශ්‍රී ලංකන් අය වුණාම අපි ගොඩක් වෙලා පවුලත් එක්කයි ඉන්නේ නේ එතකොට අපිට බෑ ඒ වගේ කෙනකින් හැමදේම ඩෝන්ට් කෙයා කරලා ඔයාගේ ගමන යන්න කියලා වගේ දේවල් අහලා අපේ ගමන යන්න බෑ නේ එතකොට එතන පොඩි ගැප් එකක් ඇති වෙනවා ඉතින් මේ වගේ හේතු වගේම තමයි මම දකිනවා ගොඩක් වෙලාවට සෝෂල් මීඩියා එකත් එක්ක අපි ගොඩක් වෙලාට ඇඩ්වයිසස් ගන්න එතකොට මේ අය වෙස්ටර්න් ඉන්ෆ්ලුවෙන්සර්ස්ලා ගර්ල්ස්ලා වුණත් නේ සමහරවිට අපිට ඒකට රිලේට් වෙන්න බෑ නේ ගොඩ කියනවා මෙච්චර ගාන දීලා ස්කින් කෙයා ගන්න අපිට එතකොට මේ වෙස්ටර්න් ඉන්ෆ්ලුවෙන්ස්ලා කරන දේම කරන්න අමාරුයි නේ එතකොට අපි බලන්න ඕනේ අපිට පුළුවන් විදියට අපේ විදියට අපේ බිලීෆ්ස් එක්ක මනට අපි සමහරවිට ෆයිනෑන්ෂියලි අපේ පවුල් වලට අඳුරන අයට ඒ වගේ උදව් කරගෙන අර අපි කමියුනිටි වෛද්‍යයට යනවා ගොඩක් වෙලාවට එතකොට අපිට එයාත් එක්ක ඒවා කරන්න බෑ නේ ඊළඟ හේතුව තමයි මේක ගොඩක්ම පර්සනල් ළම දැන් ඉන්නේ ජර්මනි එතකොට මට මගේ අක්කි කෙනෙක් ඉන්නවා එතකොට එයාගේ බබාලා දෙන්නෙක් ඉන්නවා එයාලගේ බබාලත් එක්ක මට කාලය ගත කරන්න බැරි වෙනවා ගොඩක් වෙලාවට
කොහොමද කියන්නේ අර පුංචි කෙනෙක් විදියට මට ඕනේ නෑ එයාලා අපි දැක්කා වගේ මේ අඩුපාඩුව තියෙනවා මේක වාගේ හැම දුමුරු පාට වැඩි වාගේ ණය දික වැඩි මොනවා හරි වගේ දේවල් නිසා එයාලා ඩිස්කරේජ් වෙනවා මට දකින්න ඕනේ නෑ අන්න ඒකත් එක හේතු මේ channel එක පටන් ගන්න පුළුවන් නම් එක්කෙනෙක් ගහන ඊළඟ එන ජෙනරේෂන් එකේ මේ වගේ දේවල් බැරියස් නොකර තමන්ගේ ගමන යන්න මං හිතන්නේ ඒකත් එක හේතුවක් වුණා මට මේක පටන් ගන්න ලොකෝටම. ඒතකොට මේ හිතන්න මේ වීඩියෝ එක YouTube එකේ තියෙනවා. එයාලා එතකොට බලගොත් තව ලොකු වෙලා මගේ තියෙන unique features ඒවා බැරියස් නෙමෙයි ඒවා තමයි ඔයාගේ ලොකුම strengths වෙන්නේ කියලා. ඒ වගේම තමයි මම මේ channel එක පටන් ගත්තේ මම හැමදේම දන්නවා මේවා තමයි ඔයාලා දැනගන්න ඕනේ කියන එක නෙමෙයි. මටම still figuring out සමහරවිට තව අවුරුදු ගානකින් මම මගේම opinions වෙනස් කරලා කතා කරයි. ඒක තමයි growth එක කියන්නේ. අපි දැනට තියෙන beliefs ඒවා එතකොට කාලෙත් එක්ක ලැබෙන experiences එක්ක ඒවා වෙනස් වෙනවා progressively. ඉතින් එතකොට මටම පුළුවන් ඒක analyze කරන්න මම මොනවද ඒ කාලේ හිතුවේ දැන් මොනවද හිතන්නේ කියලා. දැන් for example මම early 20s හිතපු දේවල් ගොඩාක් දේවල් මම දැන් හිතන්නේ ගොඩාක් අනිත් පැත්ත විදියට. එතකොට ඒ වගේ දේවල් මට බලන්න පුළුවන් මගේම growth එක. ඒක තමයි මම හිතන්නේ අපි හැම කෙනාම එන්නේ එක එක unique stories අරගෙන මම grow up විදියක් තියෙනවා ඔයා grow up වෙච්ච විදියක් තියෙනවා. එතකොට තම තමන් අරන් එන්නේ එක එක learning සහ එක එක lessons ජීවිතේට. එතකොට අපි හැම කෙනාගේම ඉගෙන ගන්න දෙයක් තියෙනවා මේ මුළු ලෝකෙන් හැම කෙනාගේම. එතකොට ඔයාලට පුළුවන් නම් මොනවා හරි දෙයක් මගේ ජීවිතෙමුත් ගන්න please take it. මේකෙදි කියන්න ඕනේ මට අන්තිමේටම ඔයාලා YouTube channel එක පටන් ගන්න. හරි. මොකක් හරි content create කරන්න. හරි. එහෙම මොනවා හරි හිතාගෙන නම් please do it. මේක step එක විදිහට ගන්න. අපි අපේ හිතන මොනවා හරි weaknesses තියෙනවනේ ඒවා තමයි අන්තිමේට strengths වෙන්නේ. ඔයාගේ story එක හරිම unique. ඔයාගේ විතරමයි ඒක. එතකොට ඒකේ ගොඩක් අය දන්නේම නැතුව සමහරවිට අපි හිතන්නේ නැති පොඩි දේවල්. අපි සමහර කෙනෙක් කොණ්ඩි පිරෙන විදිහ, සමහර කෙනෙක් lipstick ගන්න විදිහ. අර පොඩි දේවල් පවා අපි වෙන කෙනෙක්ගෙන් inspire වෙන්න ඉඩ තියෙනවා. මම තමන් වෙන්න. එතකොට අපිම දන්නේ සමහරට කවුද අපෙන් ඉන්ස්පයර් වෙන්නේ කියලා. මම එහෙම ගොඩාක් ඉන්ස්පයර් වෙනවා. මමගේ වටේ ඉන්න අයකින් මම දන්න කියන අයකින්. ඉතින් මේක පොඩි වීඩියෝ එකක් මට ගේන්න ඕනේ. මේවා තමයි මගේ why. ඒ මොකද තමයි මම මේ YouTube channel එක පටන් ගන්න හේතුව. ඔයාලා මේ වගේ reason සහ ඔයාලා මේ වගේ දේවල් එක align වෙනවා නම් ඔයාගේ ජීවිතේ please subscribe කරන්න. අපි මේ ගමන එකට යමු. Okay?